Welcome to Glow Up with Nilusha. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. අද අපි කරන්න යන්නේ permanent, semi permanent, demi permanent කියන hair colors ගැන. මොකද ගොඩක් අය ප්‍රශ්න අහලා තියෙනවා මෙන්න මේ colors ගැන. ඉතින් අද අපේ lesson එක වෙන්නේ semi permanent, demi permanent, permanent hair colors. ඉතින් කලින් වගේම මම පොඩි මතක් කිරීමක් කරන්නම්. ඔබත් එක්ක අලුතෙන් කවුරු හරි එකතු වෙලා ඉන්නවා නම් මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා ඔයගලන්ට අපේ පරණ lessons බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා bell icon එක ක්ලික් කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ගේ comments මොකද ඔයගලන්ට ඉගෙන ගන්න කැමති දේවල්, ඔයගලන්ට ප්‍රශ්න තියෙන දේවල් ඔයගලන්ට පුළුවන් අපිට comment කරන්න. comment කළා අපිත් එක්ක කමියුනිකේට් කරලා ඔයගලන්ට පුළුවන් මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න. ඉතින් අපි යමු අද ලෙසන් එකට. ඉතින් මම කිව්වා වගේම අද අපි කතා කරන්න යන්නේ temporary, semi permanent, demi permanent, permanent කියන colors. ඇත්තට මේක ගොඩක්ම අපේ color theory එකක් ගත්තම ගොඩක්ම ප්‍රාථමික තැන තියෙන ලෙසන් එකක්. නමුත් මම දන්නවා ගොඩාක් අයට මේක හරිය අවබෝධයක් නැහැ. මොකද ඒකට හේතුව අපේ ලංකාවේ දැනට තියෙන උගන්නන සිස්ටම් එක අනුව මේකට දීලා තියෙන හරි පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ ළමයාට හරියම අවබෝධයක් ලබා දෙන්නේ නැහැ. මේවා මොනවද, මේවෙන් කරන්න පුළුවන් මොනවද කියන එක. ඒ වගේම තමයි අපි ඒ කියන්නේ ගොඩාක්ම සුළු පිරිසක් ඇරෙන්න අනික් හැම කෙනෙක්ම මේකේ දන්නේ බොහෝම අර මොන්ටිසෝරි යන ප්‍රමාණය වගේ කොටසක් විතරයි ඉගෙන ගන්න. ඉතින් ඒක ඉගෙන ගත්තට පස්සේ ඒගොල්ලන්ට එතනින් එහාට අර ඊට වඩා ඉගෙන ගත්ත අය කරන වගේ ස්ටයිල්ස්, ඒ වගේ වේරියේෂන්ස් කරන්න දැනීමක් නැහැ. ඉතින් හැමදාම කරන්නේ ඉතින් අර ෆොටෝස් දිහා බලලා වාව් කියලා හරි ලස්සනයි කොහොමද මේක කරන්නේ කියලා හිත ඉන්නවා. ඉතින් එහෙම හිත ඉන්නේ නැතුව ඔයගොල්ලෝ හරියට ඉගෙන ගත්තම ඔයගලන්ටත් පුළුවන් මේ වගේ කලර්ස් කරන්න. ඉතින් අපි temporary colors කිව්වම temporary colors වල ඔයගලන්ට ගොඩාක් varieties තියෙනවා. ඒ කියන්නේ waxes තියෙනවා, mousse, gel, spray. ඉතින් ඔයගලන්ගේ එන clients අට permanent colorsම හැමදාම දාන්න ඕනේ නැහැ. function එකකට ඒ අවශ්‍යතාවය අනුව ඔයගලන්ට පුළුවන් මේ වගේ temporary color එකක් use කරන්න, wax එකක් use කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඔයගලන්ට කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයගලන්ට පෙන්නන්න mousse එකක්. දැන් මෙන්න මේ වගේ mousse එකක්. දැන් මේකේ තියෙන්නේ මේ purple shade එක. මේ බලන්න මේ purple shade එක. ඉතින් මේක ඔයගලන්ට blonde hair එකකට හරි fade වෙච්ච කොණ්ඩ එකට හරි බ්ලීච් කරපු කොණ්ඩ එකට හරි මේක ඔයගලන්ට කලර් එක දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් මේ වගේම මස්කාරාස් නැත්නම් වැක්ස් වගේ ඒවා, hair spray, dark hair එකකට තාවකාලිකව ඔයගලන්ට මේ කලර් එක ගන්න දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට temporary hair colors හැබැයි මතක තියාගන්න ගොඩාක් මගේ වගේ කොණ්ඩ එකට දැම්මොත් දවසින්ම හැදෙන්නේ පොඩි පිග්මන්ට් ප්‍රමාණයක් ඇතුළට යනවා. ඉතින් ඕගලන්ට තව semi permanent colors ගත්තොත් ඒකෙත් තියෙනවා direct colors තියෙනවා with developers තියෙනවා. එහෙම එක ආකාරයෙන් ගන්න තියෙනවා. ඉතින් එතනදී මම ඕගලන්ට නිකන් පෙන්නන්නම් semi permanent වලට අපිට දාන developers එක තියෙනවා. මෙන්න මේ වගේ volumes අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි demi permanent ගත්තම අපිට මෙන්න මේ වගේ liquids තියෙනවා. ඉතින් මේ වගේ liquids ඔයගොල්ලෝ demi permanent වල ගත්තොත් මේකත් developer එකක් එක්ක පාවිච්චි වෙනවා. ඒ කියන්නේ 10 volume වගේ developer එකක් එක්ක මෙන්න මේ වගේ
ලික්විඩ්ස් පාවිච්චි වෙනවා මේකත් එක්ක. මේක ඇත්තටම ඔයගොල්ලන්ට සමහරක් වෙලාවට ඔයගොල්ලෝ දකිනවා සින්ක් එකේදීම අපි කලර් කරන වෙලාවල්. ඒ කියන්නේ අපි බ්ලීච් කරලා හරි කලර් ප්‍රීලයිට් එකක් හරි එහෙම කරාට පස්සේ අපි සින්ක් එකේදීම මේක ඩිවෙලොප් එකත් එක්ක මික්ස් කරලා ඩෑම්ප් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ ඇප්ලයි කරාම ටික වෙලාවක් යනකොට ඒ කලර් එක ඇතුළට ගන්නවා. හැබැයි මේකේ තියෙන කාලය අනිවාර්යයෙන්ම ඉතින් වොෂර්ස් වලදී හේදෙනවා. හේදෙනකොට සාමාන්‍යයෙන් වොෂර්ස් 20ක් විතර තියෙනවා ඩෙමි පර්මනන්ට්. ඉතින් සමහරක් වෙලාවට ඕගොල්ලන්ට හිතනවා ඇති ඩෑම්ප් එක දැම්මම කලර් එක ඉක්මනට ඩයිලුට් වෙලා යයි කියලා. ඒ කියන්නේ වතුර ඩ්‍රිප් වෙන කොණ්ඩේ නෙමෙයි. නමුත් වතුර මිරිකන වතුර ප්‍රමාණය අයින් කරලා, ඒ කියන්නේ ගලාගෙන යන ප්‍රමාණයක් නැතුව හොඳට කොණ්ඩේ තෙත මාත්තු කරලා ඕගොල්ලන්ට කලර් එකක් ඇප්ලයි කරාට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඒක එහෙම ලොකු ඩයිලුට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔතන හොඳට අවබෝධ කරගන්න ඕනේ කොච්චරක් වතුර ප්‍රමාණයක් කොණ්ඩේ තියෙනවද කියන එක. ඊට අමතරව ඕගොල්ලන්ට ගන්න පුළුවන් මෙන්න මේ වගේ කලර් වැක්ස් තියෙනවා. මේකත් සෙමි පර්මනන්ට් කලර් එකක්. කලර් වැක්ස් තියෙනවා. මේකත් ඕගොල්ලන්ට නෑවට පස්සේ තෙත කොණ්ඩේට ගාලා වොෂ් කරන්න තියෙන්නේ. ෂැම්පු කරන්නේ නැහැ, වොෂ් කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ටෙම්පරරි, සෙමි පර්මනන්ට්, ඩෙමි පර්මනන්ට් කියන තුනම තියෙන්නේ. ඉතින් මේවැ කලර්ස් ගත්තම එක එක විවිධාකාර පාටවල් ඔයගලන්ට ගන්න පුළුවන්. ගොඩක් ලස්සන පාටවල් ගන්න පුළුවන්. මොකද ඔය ෆැෂන් ෂේඩ්ස්, පැස්ටල් කලර්ස්, එතකොට ඔය රතු, නිල්, කෝල ඒ වගේ පාටවල් උනත් ඒක ගන්න තියෙනවා. මොකද මේකෙදි ග්‍රේ හෙයා එක කවර් වෙන්නේ නැහැ. එහෙම කවර් වුණත් වෙන්නේ බොහොම 100ට පොඩි ප්‍රමාණයක් විතරයි. මොකද ඒකට අන්ඩර්ටෝන් එකක් නැති නිසා. එතකොට අපි පර්මනන්ට් කලර්ස් ගත්තම අපිට පර්මනන්ට් කලර්ස් වලත් අපි ගොඩාක් වෙලාට කල්පනා කරන්නේ අපිට කළු පාට, දුඹුරු පාට නැත්නම් ෆැෂන් කලර් එකක් එහෙම. ඒ පර්මනන්ට් කලර්ස් වලත් ඕගලන්ට අපේ සාමාන්‍ය තියෙන පර්මනන්ට් කලර්ස් වලට අමතරව මේ වගේ පර්මනන්ට් කලර්ස් උත් තියෙනවා. මේ ටයිටේනියම්, මේක ඇවිල්ලා සිල්වර්. සිල්වර් පාට එක උනත් අපි හැමදාම අපිට දකින්නේ සිල්වර් සෙමි පර්මනන්ට් කලර් එකක් අපි දකින්නේ. ඒ කියන්නේ ටෝන් එකක්, ඩිරෙක්ට් කලර් එකක් ගොඩක් වෙලාවට ලංකාව අපි දකින්නේ. නමුත් මෙන්න මේ වගේ කලර් එකක් අපිට මේ 6% ඩිවෙලොපර් එකත් එක්ක අපිට මික්ස් කරලා දාන්න පුළුවන්. මේක ඇත්තටම ටයිටේනියම් කලර් එක ඉන්නේ. ගොඩක් වෙලාවට මේක ෆොරින් හෙයා වලට, බ්ලොන්ඩ් හෙයා වලට වගේ තමයි ගොඩක් වෙලාවට මේක පාවිච්චි වෙන්නේ. එක්ක අපි බ්ලීච් කරන්න ඕනේ. බ්ලීච් කළාත් අපි ලෙවල් 9, 10 වලට උඩට යන්න ඕනේ. yellow නියුට්‍රලයිස් කරගන්න ඕනේ. ඒ කරලා තමයි අපිට මේක දාන්න පුළුවන් වෙන්නේ. මේ වගේ පාටවල ඔයගලන්ට තියනවා කියන එක ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මොකද ගොඩක් වෙලාට වෙලා තියෙන්නේ අපි ඉගෙන ගන්න පරාසය බොහොම පොඩි. අපි කලර්ස් වල මෙන්න මේ කොටස ඉගෙන ගන්න අපේ කොණ්ඩේට සාමාන්‍යයෙන් කොණ්ඩේ කළු කරගන්න දාන පාටවලුයි. නැත්තම් ඔය කොපර්, අපේ තියෙන බ්ලොන්ඩ්ස්, බ්‍රවුන්ස්, ඔය කලර්ස් ටික තමයි අපි ඉගෙන ගන්න. නමුත් ලෝකයේ ටෙක්නොලොජි එක ඊට ගොඩක් එහාට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ කලර්ස් අපි ගොඩක් වෙලාට අපි දැකලත් නැහැ. අපි ගොඩක් වෙලාට ටයිටේනියම් වගේ කලර් එකක් කවදාවත් පර්මනන්ට් දානවා කියලා හිතන්නේත් නැහැ. නමුත් ඒවා එහෙමත් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අද මෙන්න මේ සෙමි පර්මනන්ට්, ඩෙමි පර්මනන්ට්, පර්මනන්ට් කියන කලර්ස් අතරට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දේවල් ගොඩක් ඕගලන්ට ඉගෙන ගන්න ඕනේ. දැන් ගොඩක් වෙලාට අපේ ක්ලාසස් වල ළමයි මේවා try කරලා බලනවා. එක හෙයා පීසස් වලට එහෙම try කරලා බලනවා. මොකද මේක ඔයගොල්ලෝ කවදා හරි පිට රටකට ගියොත් ඔයගලන්ට මෙන්න මේ දේවල් හම්බ වෙනවා. ඉතින් ගොඩාක් ඔයගලන්ට සෙමි පර්මනන්ට්, ඩෙමි පර්මනන්ට් එක වැඩ කරන්න වෙනවා. මොකද ඒගොල්ලෝ ගොඩක් කැමති නැහැ දිග කාලයක් කොණ්ඩේ එකම කලර් එක තියෙනවට. ඉතින් පර්මනන්ට් යනවට වඩා ගොඩක් වෙලාට අර වගේ ෂේඩ් කලර්ස් එක්ක ඔයගලන්ට ගොඩක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් තව මේ ගැන හොඳට අපේ පරණ ලෙසන්ස් බලලා ඔයගලන්ට අවබෝධයක් ගන්න පුළුවන්. අපි කොහොමද මේ එක කල ජාති වලින් අපි වැඩ කරන්න කියන එක. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට knowledge එකක් එන්න ඇති යම්කිසි ප්‍රමාණයක්. ඔය semi demi permanent කියන එකේ අපි නොදන්න තව කොච්චර දේවල් තියෙනවද කියන එක ඔයගලන්ට අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට ඒකේ
ඒ දැනුම එන්න ඇති මොකද අර අපි අර එක හතරස් කොටුවක ඇතුලේ විතරක් ඉඳගෙන මේ ටික විතරයි තියෙන කියන පරාසෙන් එළියට යන්න පුළුවන් කියන එක තමයි මම අද ඔයගලන්ට කියලා දුන්නේ. එතනින් එළියේ එහා ලෝකේ තව ගොඩක් දේවල් තියෙනවා කියන එක තමයි මම ඔයගලන්ට අද කියලා දුන්නේ. ඉතින් අපි මේ වගේම තවත් ලෙසන් එකක ඊළඟ සතියේ හම්බ වෙමු.